අපි පටන් ගමු. අද තියෙන්නේ දන් දීල. දම් පාට අල කහටි පොඩ්ඩක් දැම්මා. සරි පහේ කුඩු පොඩ්ඩකුත් දැම්මා. පොඩ්ඩයි ඊට පස්සේ ලුණුත් දැම්මා. අරපිංච රම්පේ ඊළඟට ඔන්න ඒකත් දැම්මා. බීලුණුත් දැම්මා. පැද්දෙනවා. ඔන්න වතුර දැම්මා. මේක පොඩ්ඩක් කවලම් කරලා අපි දැන් ලිපේ තියාගමු. තැම්බෙන අතරේ ඉතුරු ටික කරගමු. සුදු ලුණු ගම්බිරි මේක ඉස්සර පොඩ්ඩක් කොටාගෙන සුදු ලුණු ටික පොඩි වෙනකන් ඒක බාගෙට ගෙන්නකොට පොල් දාමු. නැවත කොටනවා. ඔක්කොටම කලින් මේක පොඩ්ඩක් බලලිමු. දන් දීල තැම්බිලා තියෙන්නේ. අපි කොටාගත්ත පොල් ටික දාලා දම් පාටයි. මේ තියෙන්නේ අපි කොටාගත්ත පොල් ටික. සුදු ලුණු ගම්මිරිස් පොල් දාලා කොටපු එක. මෙතන තියෙන පොඩිවට ලියාගත්ත සොසේජස් ටිකක්. ඒකට අමතරව රම්පේ කරපිංචා ලුණු ලික්ස් තක්කාලි දිනවා. ඔන්න අපි පොල් ටික ඇතුළු කරනවා. කොහොම තමයි දානවා. හරි තැම්බෙන්ට වහලා තියමු. ගත්තා. රයිට් දැන් පොඩ්ඩක් කවලම් පොල් තෙල් අබ තක්කාලි රම්පේ කරපිංචා හරි මේ දෙක දාලා පොඩ්ඩක් හරි ඊට පස්සේ ඔන්න ඔක මස්පොඩි ගන්න මස්පොඩි දැන් ඊට උඩින් දාගමු පහේ කලවනා ටික කෑලි මිරිස් ඊට පස්සේ කහ කුඩු ඊපස්සේ පහේ කුඩු ටිකයි ගම්මිරිස් කුඩු ටිකයි දාමු. පහේ කුඩු ගම්මිරිස් කුඩු ඊට පස්සේ ලුණු කුඩු හරියයි. ඔන්න විනාඩි දෙකක් විතර වැහුවා. ඕපන් කරවුවා. ඊට පස්සේ දානවා බීලුණු ලීක්ස් ගහක් කපලා ඔන්න දැම්මා. රයිට් ඒක දාලා කවලම් කරමු.
ඔන්න පුතේ සීනි හැන්දකුත් දැම්මා. හරියේ. දැන් ඉතින් ඔහොම මතකින්නේ බැද ගන්න තමයි තියෙන්නේ. ඕකේ. ඔහොම මතකින්නේ තැම්බිච්චවයි. මේ තියෙන්නේ අපි හදාගත්ත බත් එක. අපි ස්ටීම් නාඩු තමයි කන්නේ. මේක තමයි බත් එක. මේක තමයි දන්දිල එහෙම නැත්නම් දම් අල කරි එක. මාළුව. මේ වීඩියෝ එක ඉතින් හොඳයි නම් අපේ channel එක subscribe කරලා like එකක් දාලා bell icon එකත් all දාලා තියාගන්න. මේ තමයි sausages බැදුම. අඩුපාඩු තියෙනවා බලලා කමෙන්ට් එකකුත් දාන්න. තව කෙනෙකුට වහන්න ෂෙයා කරන්න. මේ තමයි අපේ ගෙදර හදන මොන හරි තමයි අපි වීඩියෝ කරලා දෙන්නේ බලන්න. එහෙනම් ඉතින් අපි යනවා. goodbye.